ඉතින් ගයිස් අද වීඩියෝ එකේ මම ඔයාලට ගෙනල්ලා තියෙනවා. ඔයාලට එන සමහරක් මිස් කෝල් සමහරක් කෝල් කවුද ගන්නෙ? කාගේද නම්බර් එක කියලා දන්නේ නැත්තම් කාගේද කියලා හොයාගන්න පුළුවන් ලේසි ක්‍රමයක්. ඉතින් මේකට කිසිම මොකක්වත් වියදම් වෙන්නේ නැහැ. කාගේද කියලා හොයාගන්න පුළුවන්. තව අපිට ඒ කෝල්ස් බ්ලොක් කරන්න ඒ වගේම තව ගොඩාක් ප්‍රයෝජනක් තියෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු මේ හොයන ක්‍රමයට. This is ICT Bro Sri Lanka YouTube. Hit wow. ICT Bro Sri Lanka subscribe. ICT Bro Sri Lanka. ඉතින් guys අපි මුලින්ම truefollow.com කියන වෙබ්සයිට් එක ඕපන් කරගන්න ඕනේ. මේ වෙබ්සයිට් එක ඕපන් කරාම මේ විදිහට තමයි දිස් වෙන්නේ. ඒකේ නම truefollow.com. ඔයාලට යටිනුත් වැටෙනවා ඇති. ඒ විදිහට සර්ච් කරන්න. ඊට පස්සේ ඔයාලට පළවෙනියටම ඇවිල්ලා තියෙන link එක ක්ලික් කරන්න. ඒ link එක ක්ලික් කරලා පස්සේ තමන් මේ වෙබ්සයිට් එකට යනවා. මේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ යටට යනකොට ඔයාලට පේනවා ඇති මේ මෙතන යටින් වැටෙනවා අපිට කැමති නම්බරයක් දාන්න කියලා. ඉතින් එතන අපිට කැමති අපිට එන කෝල් එකේ නම්බරේ හරි අපිට කැමති නම්බරේ දාන්න තියෙනවා. අපිට නම්බරයක් නැත්තම් තමන්ගේ නම්බරේ හරි එතන ටයිප් කරන්න පුළුවන්. ඉතින් තමන්ගේ මම මගේ නම්බරේ ටයිප් කරනවා. මගේ නම්බරේ ටයිප් කළා මම මෙතන මේ තියෙන සර්ච් කියන බටන් එක ආන් එක ක්ලික් කරනවා. මේකේ නිතරම වගේ ඇඩුත් වැටෙනවා. ඉතින් මෙතන තියෙන සර්ච් බටන් එක ක්ලික් කරාට පස්සේ අපිට වැටෙනවා. ඒත් අපිට මෙතන පේන්නේ බොද වෙලා තමයි වැටෙන්නේ. මොකද අපි ඒක ලොග් වෙලා නැහැනේ. අපිට ලොග් වෙන්න ඕන නම් අපිට පුළුවන් Google එකෙන් ලොග් වෙන්න. එහෙම නැත්නම් Microsoft එකෙන් ලොග් වෙන්න. ඉතින් අපි Google එකෙන්ම ලොග් වෙමු. ඊට අපිට තියෙන Google account එක තෝරලා continue දෙන්න තමයි තියෙන්නේ. Google account එක දීලා continue දුන්නාට පස්සේ අපිට වැටෙනවා ඒ නම්බරේ අයිතිකාර ගත්ත කෙනාගේ නම ඒ වගේම තව යාට තව ගොඩක් ලොකු ඒවා තියෙනවා නම් ඒවා වුණත් වැටෙනවා. යාට තියෙන බිස්නස් මේවා වුණත් වැටෙන්න තියෙනවා. තව යාගේ ඇඩ්‍රස් එක යාට කෝල් එකක් අරගත්ත අවසාන වෙලාව මේවා වැටෙනවා. ඉතින් මේක තමයි ඒකේ වීඩියෝ එක. තව ඉතින් අපිට පුළුවන් මේකේ එක ඇප් වර්ග ඩවුන්ලෝඩ් කරගන්න Play Store ඒ වගේම App Store එකෙන් පුළුවන් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. අපිට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තාම අපිට තියෙන වාසිය තමයි අපිට එන කෝල්ස් අපිට බ්ලොක් කරලා වුණත් තියන්න හැකියාවක් තියෙනවා. තව බ්ලොක් කරලා විතරනේ අපි ඒව සේව් කරලා නැති වුණාට අපිට ඒව සේව් කරලා වගේ තමයි වැටෙන්නේ. මොකද මේ අපේ මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න තියෙන හැබැයි ඉතින් මෙහෙමයි අපේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නකොට අපෙන් පර්මිෂන් ඉල්ලනවා එක දේවල් වලට. ඒවට සැලකිලිමත් වෙලා පර්මිෂන් දෙන්න කියලා තමයි මම ඔයාලගෙන් ඉල්ලලා හිටින්නේ. ඉතින් මේ වීඩියෝ එක මෙච්චරයි. එහෙනම් guys ඔයාලට සුබ දවසක්. මම පහලින් තියෙන description එකේ දාලා තියෙනවා තව මේ වගේ වීඩියෝස්. එහෙනම් ඔයාලට සුබ දවසක් guys. bye guys.